සියලුම දෙනාටම ආයුබෝවන්. මම දෙවන පෙළ ජේල DRPD දසනායක. මම මේ දාන වීඩියෝ එක මගේ විදිය හැටියට මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි මම මේ දෙන ඕනිම දඬුවමකට යටත්ව තමයි මේ වීඩියෝ එක මම දාන්නේ. මම දැක්කා අපේ මට හේතු දෙකකට මම මේ වීඩියෝ එක මේ දාන්නේ. අට එකක් මගේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කතා කරන්න උවමනාවක් තියෙන සහෝදර නිලධාරීන්ට. අනිත් එක මේ රටේ මිනිස්සුන්ට. මගේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මම දැක්කා Facebook එකේ ඔය සමාජ මාධ්‍යවල අදහස් ප්‍රකාශ කරනකොට එහෙම දානවා 60ක් වෙච්ච සිද්ධියට 60ක් පරිගන්න කාලේ හරි කියලා. පරිගන්න කාලේ හරි. හැබැයි අපිට අමුතුවෙන් පරිගන්න දෙයක් නැහැ. මේ ඔය රටේ මත්ද්‍රව්‍ය ව්‍යසනය කියන එක මේ කාටවත් යහපත් බලපාන දෙයක් නෙමෙයිනේ. ඒකට ඒගොල්ලෝ ඔය දාන සෙල්ලම් වලින් බහුතරයක් තියෙන්නේ ඔය මේ අපේ අතලොස්සක් ඉන්නවනේ මේගොල්ලන්ට උදව් කරන අතලොස්සක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි මේ විඥානුකූලව පියවර ගන්න පුළුවන් වෙලාවල් වල අපි මේ මූලික විමර්ශන හරහා විමර්ශන පරීක්ෂණ කරලා පියවර ගන්නවා. හැබැයි ඒ කිහිප දිනෙක 100ක් ගත්තොත් 3ක් විතර වගේ හරි උදව් කරන අය ඉන්නවනේ. දැන් එහෙම අයට එහෙම අයට තුලට බඩු ඇදලා එහෙම උදව් කරන්න අයිතියක් නැහැ. අයිතියක් කොහොමද නැහැ. දැන් අපිට අහක බලන් ඉන්න අයිතියකුත් නැහැ. නැත්නම් මේ මිනිස්සුන්ගේ ජීවිත නැති වෙච්ච ජීවිතවලට සාධාරණයක් වෙන්නේ නැහැ. ඔය මිනිස්සුන් කුටි කෑවේ දැන් ඔය මේ කියනවා දන්නේ නැහැ මේ සිවිල්ලාවේ මේගොල්ලෝ මේ බන්ධනාගාරය කියලා දන්නේ නැහැ. අරවා මේ කතා ඒවා බයිලා. බොරු කියන්නේ. මොනතරම් දන්නවා අපි කවුද කියලා. දැන ගෙව්වේ මිනිත් එකත් එක්ක තියෙන එකම තරහ ඇතුළේ ආනන්ද වෙන නැතිකරන්න මේ මිනිස්සු මැදිහත් වෙන එක විතරයි. ඒ තමයි මේ මිනිස්සුන්ගේ වටිනාකම් ගැන මම කියන්න බෑ. දෙපාර්තමේන්තුවල නැති උනේ කියා ගන්න බැරි වටින ජීවිත ටිකක් නැති උනේ. ඉතින් මේ ඔතන ඉන්නවා සාමාන්‍ය මේ බුද්ධි නිලධාරියෙකුට ඒ බුද්ධි නිලධාරියා කරන කැපකිරීම මරුණත් සමහර වෙලාවට එළියට එන්නේ නැහැ. ඒක තමයි බුද්ධි නිලධාරියාගේ උරුමය. ඔය සමහර නිලධාරීන් කෝටි ගණන් වලට ඔෆර්ස් එද්දී මම හොඳටම දන්නවා පෞද්ගලිකව මම දන්නවා කෝටි ගණන් වලට ඔෆර්ස් එද්දී ඒවා දිහා හැක්පත් කරලා බලපො නැති මිනිස්සු. හැබැයි ඔයාලා බලන්න ඔය ඒගොල්ලන්ගේ මේ අවමංගල්‍ය අවස්ථාවන් වල ඒගොල්ලන්ගේ ගෙවල් පෙන්නනකොට පොඩ්ඩක් බලන්න ඒ ගෙවල් ඇත්තටම කෝටි ගණන් ඔෆර්ස් එනකොට ආක බලන්න ඕනේ මිනිස්සුන්ට කියලා. හරිද? එහෙම තියෙද්දී මිනිස්සු ඒවට ඇඹරුන්නේ නැහැ. ඒවට සැලුන්නේ නැති මිනිස්සු. එහෙම මිනිස්සු ටිකකට තමයි මෙහෙම දෙයක් උනේ. මෙහෙම අපරාධයක් උනේ. මේක මෙතනින් ඉවර කරන්න ඕනේ නැහැ. අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මේ දැන් කාලේ හරි අර මේ ඔය බඩු අදින සෙට් එකේම ඉන්නවනේ. බඩු අදින සෙට් එකට එහෙම මේ බෙඩ්ෂීට් කෝස් එහෙම දෙන්න වෙලාව හරි. 아무තුවෙන් ගියේ ඉන්න දෙයක්ුත් නැහැ. නවත්තන්න කියලා නොදැන කරන දේවල් නෙවෙයිනේ. අනික අපිට ජීවත් වෙන්න මේ අඩුපාඩු තියෙනවා, ප්‍රශ්න තියෙනවා, පඩි ප්‍රශ්න තියෙනවා. ඒවා විසඳේ මේ අවුරුදු ගානක් මේ කීය විදියක් මේ අවුරුද්දෙන් දෙකෙන් වෙනස් වෙන්නේ නැහනේ. ඒවා විසඳයි. ඒ විසඳනකම් අපි අපේ වැඩේ දැන් අතර ගන්න කාලේ හරි. මේ සිද්ධියේදී තනතුරු බලන්නේ නැතුව වැඩ කරන ආයතනය බලන්නේ නැතුව ඔයාලා අපේ දෙපාර්තමේන්තුවක් විදිහට දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට එකතු වුණු විදිහ ඇත්තට ඒකට පට්ට ආදරෙයි. මගේ ඉල්ලීම මේක අපි අපේ මේ දැන් ඇතුලේ මේ ඇතුලේ දානන් ද්‍රව්‍ය නැති කරලා ඒ මේ අපිට සමාජයෙන් අපිට පැවරුණු වගකීම ඉෂ්ට කරන්න කියලා තමයි මේ මිනිස්සු මේ ජීවිත පරිත්‍යාග කරන්නේ. ඊළඟ දින දසවත ගැන එහෙම දන්නවනේ. අපි මේ මිනිස්සු අපි මේ වගකීම අපි දැන් කරන්න කාලේ හරියටම තිතටම
අනිත් එක ඔය මම හරිය වේදනාවෙන් බලාගෙන හිටියා මේ එතන අර සිද්ධිය වෙලාවේ මේ වෙඩි තියපු ගැන මේ අදහස් ප්‍රකාශ කරපු ඒවා හරිම ආතල් එක බලන්න තිබුණා ඔය හිටු මිනිස්සු ටික එළියට පැන්නනම්. ඔයාලා දන්නේ නැත්නම් දැනගන්න මේ අපේ දැන් ඔය ඉරගෙවල් වල ඉන්නවා මේ එක මිනිහෙක් ඉන්නවා මේ කෙල්ලෙක් ගහක බැඳලා. ඒ මිනිහයාම ආයි ගිහිල්ලා අවුරුදු 15 විතර මේ ළමෙක් මේ මෙහෙට රේකට ආවා. ඒ මිනිහයාම පහම් වෙලා ආයි ගිහිල්ලා තාත්තා මේ නඩුවකට ආවා. එහෙම මිනිස්සු තමයි අපි තියාගෙන ඉන්නේ. එහෙම තියන් ඉන්න මිනිස්සු තමයි ඔයාලා ඔය කියන්නේ එළියට ආවට මේ එළියට එන එක නවත්තපු එක ගැන ඔයාලා ගණන් ගන්න නැතුව කතා කරන්නේ. නොදන්න දේවල් ඇත්තම කතා නොකර ඉන්නවා නම් හොඳා කියලා හිතනවා. සමහර අය දානේව දැක්කාම සමහර අය දිනා තමයි අදාළ දැක්කාම ඔය කරුණු දෙකට තමයි මම මේක දාන්න උවමනාව තිබුණේ. අනිත් එක මගේ යෝජනාව මේ අපේ රටේ මිනිස්සුන්ට සතියක් දෙයක් යනකොට ඕනිම දෙයක් අමතක වෙලා යනවා. මගේ නා යෝජනාව මේ මූණු ටික අපේ මිනිස්සුන්ට පේන තැනක අපි තියාගන්නවා. මේ මූණු ටික මුන්ගේ ජීවිත ගත කරපු එක මෙතනින් එහාට අපි අපේ දෙපාර්තමේන්තුවේ වගකීම අපි කරොත් මෙතනින් එහා මේ රටේ මිනිස්සු රටේ මේ වගකීම හරියට ඉෂ්ට කරොත් මේ රට අපි අර මේ අපේ පරම්පරාවේ වගකීමනේ. මේ වෙලාවේ අපේ පරම්පරාවේ වගකීම අර ඕනිම තියෙනවනේ මේ ඕනිම මේ දියුණු රටක් දියුණු උනේ එක පරම්පරාවක් කරපු කැපකිරීමකදී. මේ රට අපේ පරම්පරාව වැඩේ අතර අරගෙන කැප කළා මේක උඩ දාන්න කාලේ හරි. අපි තව ආරාධනයක් කරන්න ඕන මෙහෙම හොඳක් තියාගෙන මේ සමාජය මේ අපේ පරම්පරාවෙන් අපි ඉවර කරමු. මම දන්නවා මේකට මම හිතන්න කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මොනවද දුන්නොත් මට අරකටම තව දෙයක් කියන්න ඕන. මේ අපේ දෙපාර්තමේන්තුවේ තර රටේම තියෙන මේ සෞතු පුරුදු තියෙනවනේ අපේ දෙපාර්තමේන්තුවටත් ආපු ඒවා. මේ ඔය පොඩ්ඩක් මොනවා හරි කරදරයක් මම ආයතනයේ වෙනකොට සිග්ගහලා මාරු වෙන ඒවා තමන්ගේ වැඩේ විතරක් කරගෙන වැඩ කරන තැන ගැන කිසිම හැඟීමක් නැතුව එහෙම මේ වැඩ කරන පුරුදු ටිකක් තියෙනවනේ. චන්ද්‍රවංශ මහත්තයා කැන්සර් එක හැදිලා අන්තන් සනීප වෙගෙන එනකොට තමයි වැඩට එන්නේ. ඒ ඇවිල්ලා කොහොම ටික කාලෙයි මේ මිනිස්සයා මේ සිද්ධියට අරගෙන යනකොට ඒ මිනිස්සයා ඒ බස් එකෙන් බස්සලත් ආය අනිත් පැත්තට අනිත් බස් එකේ නැගලා ඇවිල්ලා තිනවා තමන්ගේ උන් ගැන තියෙන හැඟීම හන්දා. අසනීපයක් වෙලා තියෙද්දි මම අසනීපෙන් හිටියේ තව අවුරුදු දෙකයි මනුස්සයර පෙන්ෂන් යන්න තියෙන්නේ. ආක බලාගෙන ඉන්න පුළුවන්කම තියෙද්දි මේ මනුස්සයාට එහෙම වැඩ කරන්න පුළුවන් නම් බලා පිට දැන් අයිතියක් නැහැ. පොඩ්ඩක් නැත්තම් සිග් ගන්න ආක බලාගෙන යන්න මේ තියෙන වගකීම් අතහැරලා දාලා මේ තමන්ගේ කතාව විතරක් හදාගන්න දැන් අයිතියක් නැහැ. හරිද? ඒ හින්දා මේ මිනිස්සුන්ට වෙච්ච අපරාධ ගැන දශමික හරි හැඟීමක් තියෙනවා නම් දශමික හරි කැක්කමක් තියෙනවා නම් අපි මේ වැඩේ කරමු. අපි ප්‍රශ්න 1000ක් ප්‍රශ්න තියෙනවා දන්නවා. ප්‍රශ්නයක් නැහැ. අපි මේ වැඩේ කරමු. කරන්න පුළුවන් උපරිම අපි කරමු. අඩු ඒ මිනිස්සුන්ගේ මේ මිනිස්සුන්ට කරන සාධාරණයක් මේ විදිහට අපි අපේ වැඩේ මේ පාර කරමු. මේ දැන් කරන්න පටන් ගමු. මේ මම මේ මිනිස්සු එක්ක මේ ඒකගේ වැඩ කරමු මිනිස්සෙක් මට හරි වේදනයි මේ සිද්ධිය වෙලාවෙත් මේ මිනිස්සු එක්ක මට ඉන්න බැරි වුණේ ගැන කොහොම හරි මේ උඹලා මගේ උන් මේ කරපු මේ කැපකිරීම නම් අපත යවන්න දෙන්න බෑ. ඒ උන් වලෙන් නැගිටලා අපිනවා අපි මේක නිකන් අවතක් කරලා දැම්මු. අපි මේක අයියක් කරගෙන අපි වැඩේ අපේ සමාජයේ අපේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි ගන්න අපි අපේ වැඩේ කරලා දෙමු. මේක අපි අනිවාර්යෙන් කරන්න ඕනි දෙයක්. මේ ওই ටික තමයි මට කියන්න උමනාව තිබුණේ. මේ